සුබ දවසක් ඔයාලා හැමෝටම රසලෝකෙ විත් තමයි YouTube channel එකට වෙනදා වගේම අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් ඔයාලට ගෙනාවේ සුදු ලුණු වලින් රස ග්‍රේවි එකක් හදාගන්න විදිය. මේ සුදු ලුණු ග්‍රේවි එක ඉන්දියාවේ ගොඩාක් ජනප්‍රිය ඉන්දියානු රෙසිපි එකකට තමයි අද මම මේක හදාගන්නේ. බත් එක කන්න පාන් රොටි එක කන්න හොඳට ගැලපෙනවා ගොඩාක් රසයි. මේක හදාගත්තම බත් කන්න මේක විතරක් ඇති කෑම අරුචිය තියෙන කෙනෙක්ට උනත් ආසාවෙන් කන්න පුළුවන් මේක හදාගත්තාම. ඒ වගේම මේ ග්‍රේවි එක හදලා මාස 5ක් 6ක් වුණත් ඔයාලට කල් තියාගෙන කන්න පුළුවන්. මේක සුදු ලුණු දාලා හදන නිසා ගොඩක් ලෙඩ රෝග වලටත් ගුණදායකයි. ඉතින් මේකට සුදු ලුණු ග්‍රේවි එකක් කියන්නත් පුළුවන් සුදු ලුණු සම්බෝලේ කියලා කියන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු මේ රසවත් සුදු ලුණු ග්‍රේවි එක කොහොමද හදාගන්නේ කියලා. මෙතන මම වියලි මිරිස් කරල් 20ක් වගේ අරන් තියෙනවා. ඒ වගේම ටිකක් ලොකු සුදු ලුණු ගෙඩි 4ක මෙතන බික් තියෙනවා. ග්‍රෑම් 300ක වගේ තමයි තියෙන්නේ. තව සියඹල කෑලි 3-4ක් වගේ ගත්තා. ඇට අයින් කරලා ගන්න සියඹලවල. ඒ වගේම තව මම කරපිංච ටිකකුයි මේ වගේ හකුරු කෑල්ලකුත් ගත්තා. දැන් ඊළඟට පෑන් එකක් ලිපේ තියලා මම ඒකට තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ වියලි මිරිස් කරල් ටික දාගන්න. මේ වෙලාවේ ලිපේ ගින්දර හොඳටම අඩු කරලා තියාගන්න. ලිපේ ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා. එහෙම වුණොත් මේ මිරිස් කරල් ටික පිච්චෙනවා. මිරිස් කරල් වල පාට වෙනස් වෙනකම් මේ ගානට බැදගත්තට පස්සේ දැන් මේ මිරිස් කරල් ටික අපි තෙල් එකෙන් අයින් කරගමු. දැන් ඊළඟට සුදු ලුණු ටික දාලා බැදගමු. මම දැන් සුදු ලුණු ටික එකතු කරගන්නවා. ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයෙන් තියාගෙන මේ සුදු ලුණු ටික රන්වන් පාට වෙනකම් හොඳට බැදගන්න. සුදු ලුණු ටික බැදෙන අතරේ මම දැන් මේ වෙලාවේ සූදුරු තේ හැඳි භාගයක් දාගන්නවා. දැන් ආපහු හොඳට කලවම් කරලා බැදගන්න. ඉතින් ඔයාලට මේ ග්‍රේවි එකට අවශ්‍ය තරමට සුදු ලුණු වියලි මිරිස් කරල් දාලා හදාගන්න පුළුවන්. දැන් මම ඊළඟට මේකට සියඹලා ටිකක් දාගන්නවා. දැන් හොඳට මේ ටික මීඩියම් හීට් එකේ කලවම් කරලා බැදගන්න. සුදු ලුණු ටිකත් මේ විදිහට හොඳට බැදගත්තට පස්සේ දැන් ඒ ටිකත් තෙල් එකෙන් අයින් කරගමු. ඊට පස්සේ අපි අර කලින් බැදගත්තේ වීලි මිරිස් කරල් ටික ප්ලේන් කප් එකකට දාලා කුඩු කරගමු. ඔයාලට මේක වංගෙඩි එක හරි එහෙම නැත්නම් මිරිස් කලක උනත් හදාගන්න පුළුවන්. මිරිස් කරල් ටික දාලා ඊට පස්සේ ලුණු ටිකකුත් දාලා දැන් මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරලා ගන්න. මිරිස් කරල් ටික මේ විදිහට හොඳට කුඩු කරගත්තට පස්සේ දැන් ඊළඟට බැදගත් සුදු ලුණු සියඹලා සූදුරු ටික දාගන්න. ඒ ටික දාලා ඊට පස්සේ මේ ප්‍රමාණය හකුරු කෑල්ලකුත් දාලා දැන් මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරලා ගන්න ඕනේ. ඔක්කොම ටික මම හොඳට බ්ලෙන්ඩ් කරගත්තා මේ විදිහට. ඉතින් මෙහෙම තමයි සුදු ලුණු ග්‍රේවි එක මම හදාගත්තේ. මේක ඔයාලට වංගෙඩි එහෙම නැත්නම් මිරිස් කරේ අඹරලා හදාගන්නත් පුළුවන්. ඇත්තටම මේක හරීම රස ග්‍රේවි එකක්. ඒ වගේම ගොඩක් ගුණදායකයි. මම කලින් කිව්වා වගේ මේ සුදු ලුණු ග්‍රේවි එක හදාගත්තාම බත් පාන් රොටි කන්න හොඳටම ගැලපෙනවා මේක. බත් කන්න මේක විතරක් ඇති. ආසාවෙන් කන්න පුළුවන්. මම දැන් මේ සුදු ලුණු ග්‍රේවි එකට පොඩි තෙම්පරාදුවකුත් දාගන්නවා. තෙම්පරාදු කරන එක අනිවාර්ය නැහැ. හැබැයි එහෙම දාගත්තාම තවත් රසයි. කලින් සුදු ලුණුයි මිරිස් කල්ලුයි බැදගත්ත තෙල් එකම ආපහු ලිපේ තියලා අපෑට තේ හැඳි භාගයකුයි කරපිංච ටික එකතු කරලා මේ විදිහට චුට්ටක් තෙම්පරාදු කරගන්නවා. දැන් ඊළඟට සුදු ලුණු ග්‍රේවි එක එකතු කරලා මේ විදිහට ටිකක් තෙම්පරාදු කරගන්න. විනාඩි 2-3ක් වගේ මේ විදිහට හොඳට කලවම් කරලා මේ ග්‍රේවි එක මම තෙම්පරාදු කරගන්නවා. හරි දැන් ඔන්න මේ සුදු ලුණු ග්‍රේවි එක මම හදාගෙන ඉවරයි. දැන් පුළුවන් ලිපෙන් අයින් කරගන්න. මේ සුදු ලුණු වලින් හදාගත්ත සම්බෝලේ ඇත්තටම හරිම රසයි. ඔයාට මේක කල් තියාගෙන කන්නත් පුළුවන්. හොඳට පිරිසිදු කරගත්ත වීදුරු බෝතලයකට දාලා මාස 5ක් 6ක් වුණත් තියාගෙන කන්න පුළුවන්. ඉතින් අද රැට අපේ ගෙදර කන්න මම පොල් රොටි ටිකක් හදා ගන්නවා. මේ පොල් රොටි එක කන්න තමයි මේ සුදු ලුණු ග්‍රේවි එක මම හදාගත්තේ. ඉතින් කලින් දවසේ කිරිබත් එක කන්නත් මේ ග්‍රේවි එක මම හදාගත්ත. ලුණු මිරිසෙන් අපි හැමදාම කිරිබතට හදාගන්නේ. ඒ නිසා වෙනසකටත් එක මේ සුදු ලුණු ග්‍රේවි එක මම හදලා බැලුවා කිරිබත් කන්න.
ඇත්තටම ගොඩාක් රසයි. ඔයත් අනිවාර්යයෙන් මේ සුදුලුණු ග්‍රේවි එක හදලා බලන්නකො කොච්චර රසද කියලා. කෑම අරුචි අප්පිරියාව තියෙන කෙනෙක්ට බත් එක මේක විතරක් කාලා බලන්න හරිම ආසාවෙන් කන්න පුළුවන්. හදාගත්ත පොල් රොටියකට මේ විදිහට සුදුලුණු ග්‍රේවි එකනු ටිකක් දාලා දැන් රස බලන්න තමයි හදන්නේ. බලමුකෝ රස කොහොමද කියලා. හරිම රසයි. ඉතින් ඔයත් මේ සුදුලුණු ග්‍රේවි එක හදලා රස කොහොමද කියලාත් මට කියන්න. වෙනදා වගේම අදත් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. මේ වීඩියෝ එක ගැන ඔයාගේ වටිනා අදහස් පාලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි තවත් දවසක මේ වගේ රසවත් රෙසිපි එකකින් හමු වෙමු. ඔයාට සුබ දවසක්.